කකුලේ මල්ල හැරේ තුඩේ රැවුනේ කුරුළුගී ගායනා අපි අද මේ පහ ශ්‍රේණියේ සිසුන් සඳහා බ්ලූමින් ශ්‍රී ලංකා ආයතනය විසින් අපිට පරිත්‍යාග කරලා තියෙන ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් අපි ඒ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. අපි වගේ පොඩි පාසලක් තෝරගෙන අපේ දරුවන්ට මේ ශිෂ්‍යත්ව විභාගය සඳහා උදව් කරන්න මේ එයාලට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉතින් අපි අද දිනේදී අපේ පන්තියේ දරුවෝ 16 දෙනාට එම ප්‍රශ්න පත්‍ර කට්ටල ටික බෙදා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න පත්‍ර කට්ටල ටික අපි නාම ලේඛනයේ සඳහන් විදිහට අපේ දරුවෝ ටික ඇවිල්ලා මේ ලබා ගන්න ඕනේ. මම මේ සඳහා අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමියට ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. හරි. අපි දැන් මම නම් ප්‍රකාශයට පත් කරන එයාලා ඇවිල්ලා ප්‍රශ්න පත්‍ර කට්ටල ටික ගන්න. ඩී අභීත මෙත්සර එච්.එම්. රේෂ්මික යනුල ඩී.එම්. ශලිඳු මිහිරංග එන්.බී. සදීෂ යුවනේ ඊ.එම්. නිලූෂ ලසිත් එස්.එම්. යසිරු හේෂාන් ආර්.ඩී. උදිත අක්ෂාන් ආර්.එම්. හිරාන් පබසර කේ.එම්. අනුසර මඳුලි මන්සාට ආරණ්‍ය ආර්ය මිසුරෙන්දී සස්සරණි සීයේ එච්.එම්. විකුම්සා නිශාදි W.M. නිහංසා නෙස්සාන්ති W.M. ටෙහාෂා ඉඳුනි R.H. මොහාති සෙන්තිම විදුහල්පතිතුමියට ස්තුතිවන්ත වෙනවා. විදුහල්පතිතුමියට ආරාධනා කර සිටිනවා අපිට පොත් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයක ආයතනයේට ඒ පිළිබඳව පොඩි කතාවක් ඉදිරිපත් කරන්න. සුබ උදෑසනක් ඔබ සියලුම දෙනාට ආදරණීය ගුණේ
අද දවසේ අපේ පහසේනියේ සිසුන් 16 දෙනා වෙනුවෙන් Bloom in ශ්‍රී ලංකා කියන ස්වේච්ඡා සංවිධානය විසින් ඉතා වටිනා ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ලබා දුන්නා. මම හිතන්නේ මේ දිනවල අපේ කියන්නේ පහසේනියේ දරුවෝ ගොඩාක් ප්‍රශ්න පත්‍ර කරනවා. ඒ සඳහා අපේ දෙමාපියෝ තමයි මේ දක්වා අපිට මූල්‍ය වියදම දරලා තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක අපි දන්නවා අපේ දෙමාපියොත් බොහොම ආර්ථික අපහසුතාව මැද්දේ තමයි මේ ප්‍රශ්න පත්‍ර කට්ටල සිසුන්ට ලබා දෙන්න උත්සාහ කරේ. එවැනි පසුබිමක ඔබට මතක නම් අපේ පාසලට ගිය වසරේදී පැමිණි ඒ ආනන්ද මහත්තයා ප්‍රමුඛ Bloom in ශ්‍රී ලංකා කියන රාජ්‍ය නොවන සංවිධානය විසින් මේ වටිනා ප්‍රශ්න පත්‍ර කට්ටලය අද දවසේ ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් මේ දැනට ශිෂ්‍යත් තක්සලා ගුණසේන ප්‍රකාශකයන් විසින් නිකුත් කරන මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය තමයි පහසේනියේ දරුවන් වෙනුවෙන් බොහෝමයක් පාසල් විසින් කරන්නේ. අපි හොයලා බලනකොට ගොඩාක් පාසල් මෙතන තියෙන එක තියෙන එඩිෂන් ටිකක් ඒ ටික තමයි කරන්නේ. ඉතින් එවැනි පසුබිමක ඉතා වටිනාම ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අපේ පාසලට නොමිලේ ලබා දීමට කටයුතු කරපු ඒ ආයතනයට ඔබ සියලුම දෙනා වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මෙම ස්ථානයේ නොසිටියා. ඉතින් ඔබ මේ හොඳට ලකුණු අරගෙන ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීම තමයි ඔවුන්ගේ තරමුණ අපේ තරමුණ. ඉතින් ඒ නිසා මේ තියෙන දවස් කීපය දවස් 150කට විතර ආසන්න කාලයක් තියෙන්නේ. ඒ දවස් ටිකේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලත් කරලා ඔබේ ගුරුතුමියත් එක්ක හොඳ ප්‍රතිඵලයක් පාසලට ලබා දෙන්න කියලා මම ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. එහෙමනම් හැමදෙනාටම ස්තුතියි.